හරි හත්වෙනි පාඩම jadi exercise සාධාරණ ආකාරයට දීලා තියෙනවා අන්නේ පිරමිඩ් නම් ක්ෂේත්‍රයේ දොර නියතක් කියලා පෙන්වන්න දෙන්නේ එතකොට අභිලෂිත අභිලෂිත මේක ආවරණය කරලා ඒ සම්බන්ධයෙන් දැනගන්න අනුකම්පාවෙන් වගනවා විතරයි. ඔස්තිගා ඊට දාමු ඊට sin theta ඒක ඊට මේක ආවරණය කරනවා ඊට විශේෂයෙන් theta සමානයි ඒ කියන්නේ මොකක්ද? theta ගණන වලින් sin theta වෙනවා. ගන්න ගන්න වෙනවා. ඊට පස්සේ ඉස්සෙල්ලාම මේ පදේ අපහාස කරන theta theta කියන්නේ මොකක්ද? sin theta ලිව මේක අවකාශයෙන් ඒතර cos theta දැන් මේක සුළු කරමු කියනවා එතන a prime එකක් තියෙනවා එතන මෙතන එකක් තියෙනවා ගණනේ මාරුලා තියෙන එක අන්තිමට ඉතුරු වෙන්නේ theta cos theta ඊට පස්සේ අනිත් එක කියනවා y sin theta cos theta මේක අවකාශයෙන් කියනවා ඒ cos theta වෙනවා Right now, negative gold median ये वाई बाई इतने ये वाई median में थीटा ये थीटा होता है जैसे मेक थीटा ये थीटा साइन थीटा क्या उसके डेटा बनेगा अंदर एक क्रेडिट का साइन थीटा दूंगा cos थीटा प्लस नहीं किया नहीं तो आपको आगे भी गणना में नहीं अंतर कर देंगे आप लोग ये लोग देख एक मुख्य संबंध itu adalah mengenai ini betul ini kan yang mengenai kita yang kita dulu kita lakukan itu mereka mengenai ini mereka mengenai kita dulu saya dan ada yang ini betul banget ya kami kerja malam betul saya jalan betul jalan kan මේ පරිකල දීලා තිබුණේ දැන් මේ වගේ සාධන ලක්ෂණ අයවල ඊට පස්සේ අනුක්‍රමණයේ වෙන පොඩි ඉතා දෙන්නේ ඒක නම් වයි වෙන ඊපස්සේ මෙතන ඒ ලක්ෂණය වයි පරිණාමය කියන්නේ මෙතන sin theta වෙන theta cos theta ඉස්සන්දාම මේ ලක්ෂණය ඉස්සන්දාම කියන්නේ සාධාරණ ඒ
දැන් මේක සුළු කරාම එන්නේ මෙන්න මේ උදාහරණයේ සමීකරණ. වින්න x cos theta ඊපස්සේ ගණිනවා මොකද අස්මිත කරලා තියෙන්නේ. මේ cos theta ඊපස්සේ මේ පදේ මොකටද? cos theta ගන්න ඊපා එතනදී දැන් මේක මොනවද? ඒ sin theta වතාවක් y එන්න ඒ sin theta එන්න නම් මේක සුත්‍ර ගන්න තියෙන්නේ කොහොමද cos theta බලන්න ये वाक्य का ये पश्चिमका सूत्रीका समान और इनका समान है ये सारे वाक्य का ये कितना रिलेटेड मैं अल्पा लोग को भी लगा दूँ मैं गेट के बेटे आओ ඊට පස්සේ දෙපැත්ත දෙකද කම් පදේ ඉන්නේ y sin theta cos theta ඒ විදිහට cos වර්ග සම්පූර්ණ ඒකට ඒ කියන විදිහට මේ ආවේ මේ විකාරයෙන් අපේ මේකේ රේඛාවේ සමීකරණ දැන් මේ බිඳු බිඳු ලක්ෂණ ලක්ෂණ ඉංග්‍රීසියෙන් දුර මේ ටිකම මේ කියලා වෙන්නන්නේ තියෙන්නේ එතකොට අර දෙකම පස්සේ කියනවා උපායන itu mana y වෙනුවට අදාළ රාශිය දෙනවා. ඒකේ භාගාංකය දෙනවා. මේ x y වල x හැන්දේ සමතුලිත. කියන්නේ සම්පූර්ණ ලෝකිතාව sin වර්ග θ ගන්න cos වර්ග θ වල වර්ග මූලය. දැන් මේක එකට මෙතේ කියනවා. මේක සමානයි. දැන් මේ දැන් දෙකට එන්නේ බිඳු. දැන් මූල රාශිය ගන්න උඩට ගහන්නේ. දැන් මේ දෙක වැඩන්න තියෙනවා. ඒකට මේක සමාන වෙන මේ කියන්නේ